බුදු පිළිම කලාවේදී දෑත්වල ඇඟිලි සහ අත්ල පිහිටුවා ඇති ආකාරය මුද්‍රා ලෙස හැඳින්වෙනවා. මෙයින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් සහ විවිධ මානසික ස්වභාවයන් නිරූපණය කෙරෙනවා. ශ්‍රී ලංකාවේ බුදු පිළිමවල බහුලවම දැකිය හැකි ප්‍රධාන මුද්‍රා 4ක් මෙසේය. 1. සමාධි මුද්‍රාව. බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීම සඳහා දැඩි ධ්‍යාන සුවයෙන් වැඩ සිටි අවස්ථාව මෙයින් නිරූපණය වේ. හිඳි පිළිමවල බහුලවම දැකිය හැක්කේ මෙම මුද්‍රාවයි. හස්ත විලාසය. උකුල මත දකුණු අත්ල වම් අත්ල මත උඩු අතට සිටිනසේ සමතලාව තබා තිබීම. ප්‍රසිද්ධ උදාහරණ නම් අනුරාධපුර මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමය, තොළුවිල බුදු පිළිමය දක්වන්න පුළුවන්. 2. අභය මුද්‍රාව. ලෝකවාසී සත්වයන්ට බියෙන් තොර බව සහ ආරක්ෂාව, දානය කිරීම මෙන්ම මහා කරුණාව මෙයින් සංකේතවත් වේ. හිටි පිළිමවල මෙම මුද්‍රාව නිතර දැකගත හැකිය. හස්ත විලාසය දකුණු අත වැලමිටෙන් නවා අත්ල ඉදිරියට හරවා ඇඟිලි ඉහළට සිටිනසේ එසවීම. ප්‍රසිද්ධ උදාහරණයක් ලෙස අවකන බුදු පිළිමය, රස්වෙහෙර බුදු පිළිමය දක්වන්න පුළුවන්. 3. විතර්ක මුද්‍රාව. මෙය ව්‍යාඛ්‍යාන මුද්‍රාව හෝ ඥාන මුද්‍රාව ලෙසද හැඳින්වේ. යම්කිසි ගැඹුරු ධර්ම කරුණක් පැහැදිලි කර දීම, සාකච්ඡා කිරීම හෝ වාද විවාද කිරීම මෙයින් නිරූපණය වේ. හස්ත විලාසය දකුණු අත ඉහළට ඔසවා එහි මාපට ඇඟිල්ලේ සහ දඹර ඇඟිල්ලේ තුඩු එකිනෙක ස්පර්ශ කරමින් රවුමක් සෑදීම. ඉතිරි ඇඟිලි ඍජුව පවතී. ප්‍රසිද්ධ උදාහරණයක් ලෙස පංකුලිය අශෝකාරාම බුදු පිළිමය. 4. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව. අනුන්ගේ දුකේදී තමාට ඇතිවන කම්පාව හෝ මහා කරුණාව මෙයින් නිරූපණය වන බව විශ්වාස කෙරේ. ලංකාවට ආවේනික සුවිශේෂී මුද්‍රාවක් ලෙස මෙය සැලකේ. හස්ත විලාසය දෑත් පපුව මත කතුරක හැඩයට එනම් එකිනෙක හරස් වනසේ තබාගෙන සිටීම. ප්‍රසිද්ධ උදාහරණ ලෙස පොළොන්නරුව ගල් විහාරයේ ඇති හිටි පිළිමය. මෙය ආනන්ද තෙරුන්ගේ පිළිමයක් බවටද සමහරු මත පළ කරති. ඊට අමතරව පළමු ධර්ම දේශනාව නිරූපණය කෙරෙන ධම්මචක්ක මුද්‍රාව සහ දඹදිව බුද්ධගයාවේ පිළිමවල බහුලව දැකිය හැකි පොළව සාක්ෂි දැරීමට ලක් කළ භූමි ස්පර්ශ මුද්‍රාවද බුදු පිළිම කලාවේ වැදගත් තැනක් ගනී.